How are you all good? Good. Good. මෙන්න මේ හාල් එකෙන් තමයි ගත්තේ මේක හොඳම බාස්මති හාල් එක 14යි. මෙහෙට ආවට පස්සේ මේ හුරු පුරුදු වචනයක් තියෙනවා. අද දවස ගැන කියනවා නම් සුපිරි ආයි දෙවියන් වැඩට යන්න තියෙන්නේ දැන් නැගස්ස පායලා තියෙන්නේ. අවුලක් නැහැ වුණාට ගිහිල්ලා බලන්න ඕන අද වැඩ නැති වෙයි කියලා හිතුවේ. ඒ වුණාට වැඩට එන්න කියලා කිව්වා. දැන් 12:00 වෙලාව අපි ගිහිල්ලා බලමු කොහොමද කියලා. තව ලස්සන දෙයක්. මේ අනිත් සගයෝ දෙන්න මේ දෙන්න එක තමයි යන්නේ. මේ දෙන්න ඉස්සරහින් යනවා. කොහොම තමයි වෙන්නේ. අද ගිහිල්ලා බලමු කොහොමද කියලා. වැඩට යන්න තියෙන්නේ ඉතින් මේ පාක් එක මැද්දෙන් ෂෝට් කට් එකක් තියෙන්නේ මෙතන. වෙනදාට ඉතින් අවුහැල්ලා ලස්සනට තියෙනවා. අද මාර විදියට වතුර දර ඇඳලා තියෙනවා. මිනිස්සු කවුරුත් නැහැ. නැත්තම් මේ හරිය ඉන්නවා පෝස් පැටව ඉන්නවා. බල් පැටව නැහැ ඉන්න කට්ටිය. පෝස් පැටව ඉන්නවා හැමතැනම. අද ඒගොල්ලන්ටත් නිවාඩු වගේ. නැත්තම් මෙතන ගොඩක් කට්ටිය ඉන්නවා මේ වෙලාවට. ඉන්න දැන් මෙතන කලින් මගේ TikTok එකේ වීඩියෝ එකක් දාලා තිනවා. මෙතන ඉඳලා view එක පේන විදිහ. අද සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තිනවා. කොහොමද කියනවා නම් මොහොතේ පාටවල වතුරවල පාටවල ඉඳන් වෙනස් වෙලා තියෙනවා. සෑහෙන හුලඟ තියෙනවා. ඔයගොල්ලන්ට පැහැදිලිත් මතක ඇති. ඔය ඈතින් පේන ගස් ටිකක් එක්ක පේන රෙස්ටුරන්ට් එක තමයි වැඩ කරන රෙස්ටුරන්ට් එක. ඒකින් තමයි මගේ අර පළවෙනි වීඩියෝ එක දාලා තියෙන්නේ. ඔයාලට ඇහෙනවද දන්නේ නැහැ මේ ලාවේ මේ සද්ද එක්ක සෑහෙන හුලඟ. අද ඉතින් වෙනදාට බීච් එක අවුවන්නා මේ හරියට සෑහෙන කට්ටිය බස් එකට පදිනවා. බීච් එකට ඇවිල්ලා එන්ජොයි කරනවා. අද ඉතින් මුකුත් නැහැ. කවුරුත්ම නැහැ. ගිහිල්ලා බලන්න ඕනේ ඉතින් මොකද කරන්න තියෙන්නේ කියලා. මේ පේන view එක මේ විදිහට ඔයෙන් බැලුවොත් තනිකර සුදු පාටට සෑහෙන තව වැහිකලුකුත් තියෙනවා. බලමු. රෙස්ටුරන්ට් එකේ රිපෙයාර් වගේක් යනවා කියලා කලින් ඉඳන් කිව්වා. මේ පළවෙනි ඉඳලා මම රෙකෝඩ් කරන දවස් ඉඳලා ජනවාරි 1 වෙනිදා තමයි ඉන්නේ. පළවෙනිදා ඉඳලා දැන් මේකට ටික ඒගොල්ලෝ රෙඩි වෙනවා. රෙස්ටුරන්ට් එකේ අත කවුරුත් නැහැ. අපේ උදේ වැඩ කරන කට්ටිය ඉන්නවා. ගිහිල්ලා බලමු කොහොමද කියලා. කට්ටිය ඇතුලේ වැඩ ඇති. අද පේන විදිහට තියෙන්නේ සුපිරි අමතර වැඩක් වගේ. මේක ඔයගොල්ලෝ දැකලා තියෙනවා view එක. How are you all good? Good. Putri gahanu nih. Video. Hey guys, today we start the organized everything. Everything is here. We go out. Maybe we open it Tuesday, Thursday. Then we decide. We need their permission to open. But we will see. Everything that is closed that we can shift, we shift. Then we put here what we need. වෙනදාට මිනිස්සුන්ගේ පිරලා තියෙන බීච් එක අද පාළුවට ගිහිල්ලා කවුරුත් නැහැ පාරකවත් සෑහෙන හුලඟ. අද කිව්වා වගේම හරි වැඩේ තියෙන්නේ ඔක්කොම කිචන් එකේ ඊට පස්සේ තියෙන කොෆි බාර් එකේ තියෙන ඔක්කොම දේවල් ටික මක්සාන් එකට දාන්න ඕන. මක්සාන් කියන්නේ ගබඩාවට දාන්න ඕන. ගබඩාවට දාලා මම හිතන විදිහට රිපෙයාර් එක ඒ පැත්තට යනවා. කිචන් එකත් එක්කම ප්‍රෙපෙයාර් කරනවා. ඒකින්ද වෙන්න තියෙන්නේ. මේකේ පාස්වර්ඩ් එකක් තියෙනවා. සෙට් එක කලින් වීඩියෝ එක මේ මැෂින් එක කැල්ලා කියලා පෙන්නුවා. තාමත් එහෙමම තමයි. අයිස් බැඳිලා ඒක අයින් කරන්න ඕන.
පොඩි අවුව ගහලා තිබුණත් සෑහෙන සීතලයි. ඒ වුණාට මේක සාමාන්‍ය දේශගුණේ මෙහෙම තියෙන්නේ නැහැ. අවුව වැල්ලා තියෙන්නේ නැහැ. ශනිකව වෙනස් වෙනවා. මේ වහිනවා කියලා ඊට පස්සේ ආයි අවුව වැටෙනවා. සාමාන්‍යයෙන් දැන් අර කියපු වැඩ ටික තමයි තියෙන්නේ. දැන් මේ තියෙන්නේ එදිනෙදා සෙට් කරපු එදිනෙදා හදන්න කෑම හදන්න සෙට් කරපු විෂන් ප්ලස් කරපු කෑම බීම වල විෂන් ප්ලස් කරපු මෙහෙ තියෙන කෑම වගේ කොළ වර්ග තියෙනවා සලාඩ් හදන්න ගහපු ඒවා තමයි තියෙන්නේ. ඒ ටික සම්පූර්ණයෙන්ම දැන් ටිකක් වහින කියලා හිතන නිසා රෙස්ටෝරන්ට් එකේ දැන් තියාගන්න බැරි දේවල් ඩීප් ෆ්‍රීසර් දානවා. normal freezer එකේ තිබිලා ඒව නරක වෙනවා. ඒකින්ද ඩීප් ෆ්‍රීසර් එකට දානවා. නැත්නම් vegetable freezer එකට මේ පැත්තේ දානවා. කිචන් එකේ මේන් ෆ්‍රීසර් එකේ ඒක තියාගන්න නැහැ. දැන් ඒ ටික අදින ගමන් තමයි ඉන්නේ. ඉතින් ඔහොම තමයි වැඩ ටික යන්නේ. මෙහෙට ආවට පස්සේ මේ පුරුදු වචනයක් තියෙනවා. පුරුදු වචනයක් අපිට නිකන් හුරුයි වගේ ඒක දැනෙනවා. නිකන් අඟලා නිකන් අපිට නිකන් අඟලාව අඟුල වගේ ඒ වගේ නිකන් මතක් වීමක් තමයි වෙන්නේ. මේ ගොඩක් මෙහි ඔය වැඩ කරන තැන්වල තියෙනවා අඟලාව කියලා කියන්නේ. අඟලා කියලා කියන්නේ මෙන්න බඩු ගෙනියන කරත්ත. කරත්ත කියන්නේ ඩක්කුව, අපි කියන්නේ ඩක්කුව කියලා. මේගොල්ලෝ මේ භාවිතයේ පහසුවට මේ වගේ ලොකු එකක් තියෙනවා. වාහන වලට හයි කරන අඟලාවක් තියෙනවා. හදලා තියෙන්නේ. මේවෙන් ඉතින් වැඩ පහසු කරනවා. මෙහෙම ඉතින් මේක දාලා ඕන දෙයක් ගෙනියන්න පුළුවන්. මේ වැඩ කරනකොට නම් ඉතින් කෝපි වර්ධින්නේ නැහැ. යාළුවනේ ඊට පස්සේ ආවේ අපි ළඟ තියෙන මාර්ට් එකට. මාර්ට් එකට කියන්නේ මේ පුඩ් සිටියක් තියෙන්නේ. ඒක ටිකක් ගණන් අඩුයි සාමාන්‍ය බඩු වල. අපිට දිනදා මොන හරි ගන්න ඕන වුණාම මේකෙන් ගන්න. මේකේ ඉන්නේ මොකද හෙට තියෙනවා යාළුවෙකුගේ බර්ත්ඩේ එකක්. ඒකට උයන්න ඕන කෑම් වේලක් දෙනවා. ඒකට බඩු ටික ගන්න තමයි ආවේ. මේ තියෙන්නේ හැමදේම තියෙනවා. මේකේ ඕන කරන අපි ඉතින් කඩේ ගත්තාම ඊට පස්සේ තව මොනවා හරි ගන්න ඕනම මේකට තමයි එන්නේ. සාමාන්‍යයෙන් රෑ 11 විතර වෙනකම් මේ කරලා හැමදේම ඉතින් හොඳයි. ඔක්කොම තියෙනවා. හැම එකම ප්‍රයිස් ටැග් කරලා තියෙන්නේ. ඒකෙන්ද ප්‍රශ්නයක් නෑ. Tamanට ඕන දේ අරගෙන බලන්න තියෙන්නේ. කට්ටිය හරිම ෆ්‍රෙන්ඩ්ලි. ඊට පස්සේ චෝටි බවුත් මීට් අයිටම් ඊට පස්සේ හැමදේම තියෙනවා. මේ තියෙන ගාන ටැග් කරලා තියෙනවා. චිකන් තියෙනවා. මෙහෙම
තමයි මේ තියන්නේ ඩයිරි අයිටම් පැත්ත. කිරි චීස් ඊළස් යෝගට් හැමදේම තියෙන්නේ මේ ගහල් තියෙන ගණන් තමයි. සාමාන්‍යයෙන් මේ ගහල් තියෙන එක ප්‍රයිස් සාමාන්‍යයෙන් ෂෙකල් එක අද යන මේ වීඩියෝ රෙකෝඩ් එක දානවන 94ක් වගේ ෂෙකල් එකක්. ඒ කියන්නේ මේක 94 වැඩි කිරීම අදාළ ගාණ තමයි. තියෙන වෙනම බිත්තර රැක් එක එහෙමයි. දැන් අපි බඩු ටික ගත්තා. සාමාන්‍යයෙන් ඔයගලන්ට වෙනමම vlog එකක් කරන්න සාමාන්‍යයෙන් shopping කරනකොට ඒ කියන්නේ අපි බඩු එදිනෙදා බඩු ගන්න යනකොට කොහොමද තියෙන්නේ කියලා හැමදේම තියෙනවා. කපපු එළවලු තියෙනවා. ඊට පස්සේ හැමදේම තියෙනවා. බෝන්චි ඊට පස්සේ බීම බලු පැටිය තාමත් තියෙනවා. ඇත්තටම අර අපි කතාවල දකින වගේ කාටුන් වල දකින වගේ බලපට ඇත්තට මෙහි ඉන්නවා. සාමාන්‍යයෙන් අපි ආවේ මෙන්න මේ ගන්න සාමාන්‍ය මේ හාල් නූඩල්ස් ඒ ටික තියෙනවා. ස්පැගටි 7 යනවා. ඒ කියන්නේ ෂෙකල් 7යි 7.90යි. පස්සේ මෙන්න මේ හාල් එකෙන් තමයි ගත්තේ. මේක හොඳම බාස්මති හාල් එක 14.90යි. ඒ කියන්නේ 15යි. සාමාන්‍යයෙන් ලංකාවේ සල්ලි වලින් ඒක වැඩි කරනවා 94න් වගේ. මේක ලාභයි. ඉතින් ඇත්තටම හොඳම හාල් එකක්. මේගොල්ලෝ ඔෆර් එකක් දීලා තියෙන්නේ. මේ දවස්වල කියන්නේ අවුරුද්දක් හරි එහෙම දෙයක් වෙන්න ඕන. ඔෆර් එකක් දීලා තියෙන්නේ. ඒක නිසා ඉතින් මේක ලාභයි. තව හාල් జాති ගොඩක් තියෙනවා. එහෙම තමයි. Excuse me. Okay. අපි ගත්ත බඩු ටික තියෙනවා මෙහෙම. මේ නාළුව එකට එකක් ප්‍රි. ඒ කියන්නේ මේකක් ගත්තොත් ඔව් මේ තියෙන මේ දෙන ಜಾති දෙක තමයි මේ තියෙන්නේ. මේක හරි මේක හරි නිල් පාට එක හරි. මේ ඉද්දක් ගන්න පුළුවන්. පුළුවන්. බඩ එකක් දෙන්න. නවුලනේ. ගොඩක් මාට්ටල මේ මම හිතනවා මේ දේ ඇති කියලා. මෙහි ඉන්න කට්ටිය නම් දන්නවා. සාමාන්‍යයෙන් එකට එකක් ෆ්‍රී කියලා තියෙනවා. මේ එකට එකක් ෆ්‍රී සාමාන්‍යයෙන් ඒක ගොඩක් වාසි. හාල් ಜಾති වගේ දේවල් තියෙනවා. තව මේ විශේෂම දෙයක් මේ දැන් කොහොම හරි මේක තියෙන්නේ 1 + 2 එක එකතු කිරීම දෙක. ඒ කියන්නේ එකක් ගත්තාම දෙකක් හම්බ වෙනවා කියලා. අපි සාමාන්‍යයෙන් බලන්නේ වම් පැත්තේ දැන් දකුණු පැත්තටනේ කියවන්නේ. මෙහෙමනේ මේ කොහොම හරි අපි කැෂියර් එකට ගියාම තමා චෙක් වුණේ ඒක. ඒ කියන්නේ ආපුම දවස්වල දකුණු පැත්තේ ඉඳන් තමයි වම් පැත්තට මේ හැමදේම ස්විච් එකක් තියුණා, දොරක් තියුණා, හැමදේම අනිත් පැත්තටම. හැමදේම කිව්වට හැමදේම නෙමෙයි. ඊට පස්සේ ඉතින් මේ තියෙන එකක් ගත්තාම දෙකක් ෆ්‍රී කියලා නෙමෙයි, දෙකක් ගත්තාම එකක් ෆ්‍රී කියලා. එතකොට ඔක්කොම 3යි. එහෙම තමයි ඉතින් තියෙන්නේ. ඔන්න ඔහොමයි බඩු ටික දැන් ඕන ටික ගත්තා. දැන් කැෂියර් එකේ ඉන්නේ. අපි බලමු කොහොමද කියලා. ඕන කරන හැමදේම අරගෙන අපි ආයි ඇපාර්ට්මන්ට් එකට එන ගමන් ඊට පස්සේ ඉතින් සාමාන්‍ය විදියට දවස ගෙවිලා ගියාදත් channel එක subscribe කරලා තියාගන්න. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.